බජට් එකට කේක් හොයන ඔයාටත් මෙන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම වැදගත් වෙයි. ඒ වගේම ස්මෝල් බිස්නස් එකක් කරන කෙනෙක්ට මෙන්න මේ වීඩියෝ එක අලුත් අයිඩියා එකක් ගෙනත් දෙන වීඩියෝ එකක් වෙන්න පුළුවන්. අඩු බජට් එකකට කස්ටමර් කෙනෙක් වගේ කේක් එකක් රික්වෙස්ට් කළොත් එහෙම ඔයා මොකද කරන්නේ? ඉතින් මේ තියෙන්නේ ඒ වගේ වෙලාවට මම කස්ටමර්ට ඉන්ට්‍රොඩියුස් කරන මගේ පැකේජ් එක. මට හිතුණා ඉතින් ඒ ගැන පුංචි වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඔයා හිතන්නකෝ කස්ටමර් කෙනෙක් ඔයාට කියනවා රුපියල් 2500ක වගේ බජට් එකකට කේක් එකක් හදලා දෙන්න කියලා. ඒ වගේ වෙලාවලදී අපිට ග්‍රෑම් 500ක කේක් එකක් හදලා දෙන්නත් බෑ. ඒ වගේම 2500ක් නිසා බෙන්ටෝ කේක් එකක් විතරක් දීලා ෂේප් වෙන්නත් බෑ. අන්න ඒ වගේ වෙලාවලට ඔයාලටත් පුළුවන් මෙන්න මේ ට්‍රික් එක පාවිච්චි කරන්න. මේ බජට් කේක් එක මගේ බිස්නස් එක ඇතුළතදී ඔයාලට ගන්න පුළුවන් වුණාට හැම බිස්නස් එකකදී මේක ගන්න බැරි වෙන්න පුළුවන්. මොකද සමහරක් අයගේ බිස්නස් ඒගොල්ලොන්ගේ තියෙන රූල්ස් එක තමයි යාලා ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඒ වගේ දේවල් වලට අපිට මුකුත් කියන්න බෑ. එහෙනම් ඉතින් අපි බලමුකෝ මේ පැකේජ් එක මම රෙඩි කරගන්නේ කොහොමද කියලා. ඔයාලට දැනටමත් තේරිලා ඇති මෙතනදී මම මේ කප් කේක්ස් ටික දාන්න කප් කේක් බොක්ස් එකක් පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඒ නිසා මෙන්න මේ විදිහට බටර් අයිසින් චුට්ටක් පාවිච්චි කරලා කප් කේක්ස් ටික හොඳට මේ කේක් බෝඩ් එකටම මට අවශ්‍ය විදිහට සෙට් කරගන්නවා. ඊට කලින් කියන්න ඕන මේ වෙනකොට මට අවශ්‍ය තැනට කේක් බෝඩ් එකේ මම බෙන්ටෝ කේක් එක සෙට් කරලා බටර් අයිසින් එකෙන් ෆුල් කවර් කරගෙන ඉවරයි. කස්ටමර් මගෙන් රික්වෙස්ට් කරපු කේක් ඩිසයින් එකම තමයි මෙතනදී මම රෙඩි කරලා තියෙන්නේ. කේක් එක ඩෙකරේට් කරගත්තට පස්සේ මම විනාඩි 10ක වගේ කාලයක් කේක් එක ෆ්‍රිජ් එකේ තියලා අරගෙන තමයි මේ විදිහට කප් කේක්ස් ටික ඩෙකරේට් කරන්න පටන් ගත්තේ. ඒ වගේම තමයි මෙතනදී මම 1M නොසල් එක පාවිච්චි කරලා තමයි ඔයාලට මේ පේන විදිහට කප් කේක්ස් ටික ඩිසයින් කරගත්තේ. දැන් කෙනෙක් මෙතනදී මගෙන් අහන්න පුළුවන් මේ විදිහට පැකේජ් එකක් හදලා දුන්නාම අපිට ලාභයක් තියනවද කියලා. මෙහෙමයි බිස්නස් එකක් කරනකොට ඒ බිස්නස් එකෙන් ඔයාට ලාභයක් එනවද? එතනදී ඒ ලැබෙන්න ඕන ලාභේ කොච්චරක්ද කියන දෙයට අමතරව මම හිතන තවත් විශේෂම දෙයක් තමයි මේ කස්ටමර් මගේ බිස්නස් එකට ඕනේද එපාද කියන දේ. ඉතින් අන්න ඒ දේ ගැන හිතුවාම මම මට අවශ්‍ය නම් ඒ කස්ටමර් මගේ බිස්නස් එකට මට පුළුවන් උපරිමයෙන්ම යාට ඒ සර්විස් එක දෙනවා. ඒ වගේම තමයි මට හිතුණොත් නෑ මෙයාව හරියන්නේ නෑ මෙයාට මේ විදිහට දෙයක් හදලා දෙන්න බෑ කියලා කස්ටමර්ගේ ඉල්ලීම එයාගේ හිතරි දෙන්න නැති විදිහට ප්‍රතික්ෂේප කරනවා. ඉතින් තමන්ගේ බිස්නස් එක ඇතුළතදී තමන්නේ ප්‍රධානියා වෙන්නේ. ඒ වගේ වෙලාවලට අනාගතය ගැනත් හිතලා අපි දැනගන්න ඕනේ ඒ වෙලාවට ගන්න ඕනේ හොඳම තීරණය හොඳම විදිහට ගන්න. ඔයා ඒ විදිහට ගන්න තීරණය සමහරක් වෙලාවට අනාගතයේදී ප්‍රයෝජනවත් නොවෙන්නත් පුළුවන්. හැබැයි ඒ වගේම ඔයා ඒ අද ගන්න තීරණය කවදා හරි ලොකු ඔයාට ප්‍රතිලාභයක් ලබා දෙන තීරණයක් වෙන්නත් පුළුවන්. ඉතින් කොයි දේ කොහොම වුණත් ඔයාලා අද පාඩමක් ඉගෙන ගත්තොත් ඒක කවදා හරි ඔයාගේ ජීවිතේට ඔයාගේ බිස්නස් එකට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලට මේ වීඩියෝ එක ගැන හිතන දේවල් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න.